අයිබෝන් ඉතින් අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ ෆොටෝ එකක් මෙන්න මේ වගේ ෆොටෝ එකක් විදියට ලස්සනට ජෙනරේට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා දැකලා ඇති මෙන්න මේ වගේ ෆොටෝ දැන් සෝෂල් මීඩියා හැම එකම වගේ වෛරල් වෙමින් යනවා. ඉතින් අපි අද කතා කරමු වීඩියෝ එක ඇතුළට ගිහිල්ලා ඔයාගේ ලස්සන ෆොටෝ එකක් මෙන්න මේ විදියට කොහොමද හදාගන්නේ කියලා. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ ඉතින් ඔයාලට මේක කරන්න ChatGPT එක use කරන්න වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් වෙබ්සයිට් එක use කරන්න නැත්නම් ChatGPT application එක වගේ ෆෝන් එකට download කරගෙන මෙන්න මේ වැඩේ ඔයාලට කරගන්න පුළුවන්. හරි ඉතින් මෙන්න මේ විදිහට මම වෙබ්සයිට් එකට ගිහින් log වෙලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා පල්ලෙහා plus mark එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ plus mark එක ඔයා මුලින්ම click කරන්න ඕන. click කරලා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් add photos කියලා එකක් තියෙනවා. ඒක click කරන්න. click කරාට පස්සේ ඔයාව යනවා මෙන්න මේ වගේ ඔයාගේ gallery ඇතුළට. ඉතින් මෙතෙන්දී අපිට කරන්න තියෙන්නේ අපිට අවශ්‍ය වෙන ෆොටෝ එක මෙතන select කරගන්න. හරි ඉතින් මම මෙන්න මේ විදියට ෆොටෝ එක select කරගන්නවා. මට edit එකට අවශ්‍ය වෙන ෆොටෝ එක. ඒ විදියට select කරගත්තට පස්සේ මෙතෙන්ට ඔයා command එකක් දෙන්න ඕන. ඉතින් මෙන්න මේ දෙන්න ඕන command එක මම comment section එකේ description එකේ දෙකේම දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ command එක ඒ විදියටම දෙන්න. මොකද ෆොටෝ එක generate වෙන්නේ command එකත් එක්ක. ඉතින් ඒක නිසා ඒ command එක ඒ විදියටම ඔයා මෙන්න මෙතන type කරගන්න ඕන. type කරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන send icon එක click කරන්න. හරි අපි දැන් මැසේජ් එක send කරගෙන තියෙන්නේ. ඉතින් ෆොටෝ එක දැන් generate වෙන ගමන් තමයි තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් getting started කියලා මැසේජ් එකක් වැටේවි. ඉතින් මේක ටික වෙලාවක් යනකම් load වෙනවා. මොකද ඔයාගේ තියෙන internet connection එකේ speed එක අනුව මේක වෙඩාව යන්න පුළුවන්. සාමාන්‍යයෙන් විනාඩි කිහිපයක් මේකට ගත වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් එතකන් මෙහෙම බලාගෙන ඉන්න. ඔයාලට මුකුත් කරන්න දෙයක් නැහැ. ඔය විදියට බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. ටිකකින් අපේ ෆොටෝ එක ලස්සනට generate වෙලා අපිට මෙන්න මේ විදියට display වෙවි. හරි එහෙනම් යාළුවනේ මෙන්න මේ විදිහට අපේ ෆොටෝ එක දැන් ජෙනරේට් වෙලා අපිට ලැබිලා තියෙනවා. image created කියලා මැසේජ් එකකුත් එක්ක අපිට මේ ෆොටෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ විදිහටම ලැබෙන්නේ නැති ඔයාලට පුළුවන් ඔයාගේ කැමතිම ෆොටෝ එකක් මේ විදිහට ලස්සන ෆොටෝ එකක් විදිහට ජෙනරේට් කරගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඒක නිසා ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක බලපු හැමෝම වීඩියෝ එක like කරන්න, comment කරන්න සහ වීඩියෝ එක අනිවාර්යෙන් share කරන්න. ඔයාගේ යාළුවන්ටත් මේ ගැන දැනගන්න. ඒ වගේම channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා එකතු වෙන්නත් පුළුවන්. හරි එහෙනම් ඒ මතක් කිරීම එක ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙන තුරු පරිස්සමෙන් ඉන්න සුබම සුබ දවසක්.